අද අපි කතා කරමු වෙසක් කෝඩුවේ එහෙම නැත්නම් මේ පහන් කෝඩුවේ ඇත්තම අර්ථය මොකක්ද කියලා. ගොඩක් අය දන්නවා කියලා හිතන් හිටියට මේ ගැන ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ කෝඩුවේ හරියටම ඍජුකෝණාශ්‍ර එහෙම නැත්නම් කොටු හතරක් තියෙනවා. මේ කොටු හතරෙන් සංකේතවත් වෙන්නේ චතුරාර්ය සත්‍ය. ඒ වගේම ත්‍රිකෝණ 8ක් තියෙනවා. මේ ත්‍රිකෝණ 8ෙන් සංකේතවත් වෙන්නේ අටලෝ දහම. ඒත් එක්කම මේ කෝඩුවේ උඩ සහ යට මේ දෙකම හිස්සු තියෙනවා. ඒකෙන් සංකේතවත් වෙන්නේ අපේ ඉපදීම සහ අපේ මරණය. ඒත් එක්කම මේ ලස්සනට හැඩ දාපු මේ රැලි වලින් සංකේතවත් වෙන්නේ අපේ සසර ගමනේ සැරිසරීම කියන එක. ඉතින් මේ කෝඩුවට ගොඩක් ලොකු අපේ ජීවිතයට වැදගත් වෙන අර්ථයක් තියෙනවා. බුදුදහම ඇතුලේ අපි මේ හැම දෙයක්ම කරන්නේ මේ සසර ගමනේ මේ සැරිසරීම හේතු කොටගෙන. ඒත් එක්ක මතක් කරනවා මේ පහන් කෝඩු හදන්නේ උණ බට ලීයේ. ඉතින් උණ බට කියන්නේ කාලයත් එක්ක දි รา පත් වෙන ද්‍රව්‍යයක්. ඒ වගේම මේ සව්කොලත් හරිම ඉක්මනට දි รา පත් වෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ටික කාලයක් යද්දී මේ පහන් කෝඩුව අපි එල්ලලා තියෙද්දිම මේකේ පාට පිච්චිලා ටිකෙන් ටික දුර්වර්ණ වෙලා ටිකෙන් ටික වියරිලා ඇකිලිලා යනවා. ඒ වගේම අපේ ජීවිතයත් මරණයත් අතර මේ කාල සීමාව තුළ අපි ටිකෙන් ටික ජීවිතේ අනියත මෙනෙහි කරමින් ජීවිතේ ඉදිරියට යනවා. ඉතින් මේ වෙසක් කෝඩුවෙන් අපිට අපේ ජීවිතේ අනියත බව තේරුම් ගන්න හොඳ පාඩමක් උගන්වනවා. මේ තේරුමත් මතක තියාගෙනම 2026 මේ වෙසක් පෝයට අපි ලස්සන පහන් කෝඩුවක් හදමු. එහෙනම් ගිහින් එන්න. තවත් ජීවිතේට වටින අදහස් ගොඩක් එක්ක මං එන්න. මම දිනිති සෙන්දනායක.